Hello, welcome to my YouTube channel. ඔන්න ඉතින් මට අද නිවාඩු දවසක්. ඉතින් මට ඊළඟට හෙට යනිද්දා වැඩ. ඒ දවස් දෙකට කෑම හදාගන්න තමයි හදන්නේ. ඉතින් ගොඩක් දවසකින් මට වීඩියෝ එකකුත් කරන්න බැරි වුණ හින්දා මං හිතුවා අද මේ උයන වීඩියෝ එකක් දානවා කියලා. මං ඉතින් උයන ගත්තට මේ වෙනකොටවත් තීරණය කළා නෑ මං අද මොනවාද හදන කරීස් කියලා. මුලින්ම කරේ රයිස් කුකර් එකේ හාල් එක තියාගත්ත එක. ඊට පස්සේ එළවලු ටික එළියට ගත්තාම පස්සේ මට මතක් වුණා මම ඊයේ සුපර් මාකට් එකකින් බොන්චි ගෙනාව නේද කියලා. ඊට පස්සේ මට හිතුණා අද බොන්චි හැදුවොත් හොඳයි කියලා. මම ওই බොන්චි ඊයේ සුපර් මාකට් එකකින් ලගලා තමයි ගෙනාවේ. මම මෙතර කල් කෑවේ ෆ්‍රීස් කරපු බොන්චි. මෙහෙම ෆ්‍රෙෂ් පිටින් බොන්චි කාලා තිබ්බේ නෑ. ඒ හින්දා මම ආසාවටත් එක ගත්තා. ඔන්න දැන් මම බොන්චි හදන්නයි යන්නේ. මම ඉතින් බොන්චි නම් විශේෂ විදිහකට හදන්න දන්නේ නැහැ. මම ඔය ට්‍රෙන්ඩ් එකේ එන ගමන් වීඩියෝස් එහෙම බලනවා උයන. ඒ වගේ දකපු වීඩියෝ එකක ඔය විදිහට හැදුවා. මට හිතුණා එහෙම හැදුවම රසයි කියලා. මම මේ හින්දා ඒ විදිහට බොන්චි ටිකත් කපාගෙන බොන්චි පොඩ්ඩක් තිබුණ හින්දා අලගෙඩියකුත් ගත්තා. මම ගෙදරදිත් මේ විදිහට එව්වා. හැබැයි කවදාවත් මගේ කෑම රස වුණේ නැහැ. හැමදාම මොකක් හරි අඩුපාඩුවක් තිබුණා. හැබැයි මම මෙහෙට ආවම පස්සේ දැන් තනියම උයලා මම දැන් ගොඩක් දුරට මගේ කෑම රස කරගන්න දන්නවා. මොකද අර එකම කෑමනේ අපි මෙහෙදි කැවෙන්නේ. එතකොට එක එක ක්‍රමවලට හදලා පුරුදු වෙලා දැන් මගේ කෑම ගොඩක් දුරට රහයි කියලා මං හිතනවා. මම දන්නේ අනිත් අයට මට දැන් මගේ කෑම ගොඩක් දුරට රහයි. මගේ යාළුවට නම් හොඳට උයන්න පුළුවන්. සමහරක් වෙලාවට යා උයෝයේ ඉදි මම ඇවිල්ලා බලන් ඉඳලා යාගෙන් දේවල් අහලත් ඉගෙන ගන්නවා. නැත්නම් මම උයෝයේදී එයා ඇවිල්ලා මගේ කෑම වල අඩුපාඩු කියලා මට කියලා දෙනවා. ඒ හින්දා දැන් ටිකක් මට කෑම උයනකොට තේරෙනවා. ඔය ඉතින් මම කෑම හදන්නේ දවස් 2කට වගේ. මට ආයේ ඉස්සරහට දවස් 2ක් වැඩ හින්දා මම හැමදාම නම් උයන්නේ නෑ. මොකද මට ඇත්තටම වැඩ ඇරලා ආවම පස්සේ කම්මැලි කොහොමත් උයන්න. ඒ හින්දා ඔම උයලා නිවාඩු දවසට උයලා ෆ්‍රිජ් එකේ දානවා. ඒක ලේසි. මම හිතනවා ගොඩක් මෙහි ඉන්න අය එහෙම තමයි කරන්නේ කියලා. ඔයාලට මතක ඇතිනේ මගේ කලින් වීඩියෝ එකේ ඉඳපු මියන්මාර් යාළුවා. එයා එක දවසක් මගෙන් අහනවා ඔයා කෑම හදන්න කීයටද නැගිටින්නේ කියලා. මං කිව්වා මම නිවාඩු දවසට කෑම හදලා ෆ්‍රිජ් එකේ දාලා තියනවානේ. මට නම් ඇත්තටම කම්මැලි උදේට නැගිටලා උයන්න කියලා. එයා කියනවා එහෙම කරන්න එපා. ඒක ඇඟට හොඳ නෑ කියලා. එයා නම් කරන්නේ උදේට නැගිටලා උයලා කාලා කරලා තමයි වැඩට එන්නේ. අනේ ඇත්තටම මට නම් එහෙම බෑ. මං අන්තිම මොහොත වෙනකන් නිදා ගන්න කෙනෙක්. මම ලේස්ට් වෙලා ආයෙත් නිදා ගන්නවා හැමදාම. බොන්චි එක හදන්නත් තරම් ඉවරයි කතාවෙන් කතාව. එහෙනම් ඉතින් වීඩියෝ එක මෙතන ඉඳලා දිගටම බලාගෙන ඉන්න. මම මොනවාද හදන්නේ කොහොමද හදන්නේ කියලා බලන්න. ඔන්න ඉතින් මම මගේ බොන්චි එක නම් හදාගෙන ඉවරයි. මම ඒක බොක්ස් එකකට දාගත්තා. අපි බලමු මම දැන් ඊළඟට මොනවද හදන්නේ.
චිකන් ඔන්න ඔය කෑල්ල විතරයි තිබුණේ. මං ඉතින් ඒ ටික චූටි කෑලි වලට කපා ගත්තා. මං අද මගේ යාළුවකින් ඉගෙන ගත්තා මීට කලින් දවසක කොහොමද චිකන් එකක් රහට හදන්නේ කියලා. මට ඉතින් ඒක ආසාව වැඩිකමට මම මේ එයා කියලා දීපු විදිහට අද මේ හදන්නේ. බලමු අපි මේ විදිහට මේ විදි කියලා. මං ඉතින් චිකන් එක හැදෙනකන් පිපින්න ටිකකුත් කපා ගන්න කියලා හැදුවේ. සලාද නන් නෙවෙයි හදන්නේ, නිකන් මේ ටික කපාගෙන මම ඒකට ලුණු, ගම්බෙරිස්, දෙහි දාලා මික්ස් කරලා ඒක වෙනම දාගන්නවා. ඔන්න ඉතින් දැන් නම් මම මේ කරන්න යන්නේ සෑන්ඩ්විච් එකක් හදාගන්න. මොකද මම හැමදාම වැඩට යන්න කලින් සෑන්ඩ්විච් එකක් කාලා කොෆි එකක් බීලා යන්නේ. උදේට ඉතින් සෑන්ඩ්විච් හද ඉන්න බැරි හින්දා මම ඒක හදලා ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. එතකොට මට උදේට ලේසි ඒක අරගෙන කොෆි එකක් විතරයි හදාගන්න තියෙන්නේ. ඔන්න ඉතින් ඒ අතරට මම මගේ චිකන් එකත් බැලුවා. දැන් නම් හොඳටම හොදි එක හිඳිලා ගානට ඇවිල්ලා තියෙනවා. රසත් බැලුවා. අර තියෙන විදිහටම සැරට හොඳට උකුවට තියෙනවා. ඔන්න ඉතින් දැන් මම මගේ සෑන්ඩ්විචස් ටිකත් හදලා ඉවර කරගත්තා. ඔන්න ඔය ටික තමයි මම ඉතින් අද හැදුවේ. බාස්මති බත්, බෝංචි, ඊට පස්සේ චිකන්, ඊට පස්සේ කියුකම්බර් ටිකුත් කපලා ගත්තා. ඔන්න ඔහොම තමයි ඉතින් මම මගේ කෑම හිම හදාගන්නේ.
එහෙනම් වීඩියෝ එක බලන් හිටියට ඔයාලා හැමෝටම ස්තුතියි. ආයෙත් දවසක වෙනම වීඩියෝ එකක් අරන් එනකම් thank you for watching.